Hello everyone. In this lesson, I am going to teach you how to use be verbs. අපි අද lesson එකෙන් කතා කරන්නේ කොහොමද be verbs use කරන්නේ කියලා. be verbs අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. present tense වර්තමාන කාල, past tense අතීත කාල සහ future tense අනාගත කාල. මුලින්ම කතා කරමු present tense වර්තමාන කාලයේදී අපි භාවිතා කරන be verbs තුන ගැන. වර්තමාන කාලයේ භාවිතා කරන be verbs විදිහට අපිට තියෙනවා am, is සහ are කියන be verbs තුන. අපිට am use කරන්න පුළුවන් I සමග. ඒ වගේම he, she, it මෙන්න මේ වගේ ඒක වචන සමග අපිට පාවිච්චි කරන්න පුළුවන් be verb එක තමයි is කියලා කියන්නේ. ඒ වගේම we, you, they මෙන්න මේ වගේ බහුවචන සමග are කියන be verb එක අපිට use කරන්න පුළුවන්. අපි මේ කතා කරපු am, is, are කියන be verbs තුනට තේරුම් විදිහට අපිට present tense එකේ භාවිතා කරන්න පුළුවන් වේ, ඉන්නවා, එහෙම නැතිනම් ඉන්නේ සහ තියනවා කියන එක. අපි බලමු මෙන්න මේ වේ, ඉන්නවා, එහෙම නැතිනම් ඉන්නේ සහ තියනවා කියන එක කොහොමද අපි sentence වල use කරන්නේ කියලා. I am a student. මම ශිෂ්‍යයෙක් වේ. He is a teacher. ඔහු ගුරුවරයෙක් වේ. They are friends. ඔවුන් යාළුවෝ වේ. මෙන්න මේ විදිහට වේ කියන අර්ථය එන විදිහට අපිට පුළුවන් am, is, are කියන be verbs use කරන්න. ඊළඟට අපි බලමු ඉන්නවා කියන තේරුම එන විදිහට අපි කොහොමද be verbs use කරන්නේ කියලා. I am in the room. මම කාමරයේ ඉන්නවා. He is in the class. ඔහු පන්ති කාමරයේ ඉන්නවා. We are in the bus. අපි බස් එකේ ඉන්නවා. The cat is on the table. පූසා මේසෙ උඩ ඉන්නවා. ඊළඟට අපි බලමු තියනවා කියන අර්ථය එන විදිහට කොහොමද be verb use කරන්නේ කියලා. Your phone is here. ඔයාගේ ෆෝන් එක මෙතන තියෙනවා. එහෙම නැතිනම් අපිට කියන්න පුළුවන් your phone is there. ඔයාගේ ෆෝන් එක අතන තියෙනවා. The book is on the table. පොත මේසෙ උඩ තියෙනවා. Flowers are in the room. මල් කාමරයේ තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් තියනවා කියන අර්ථය එන විදිහට be verbs use කරන්න. මෙන්න මේ විදිහට තමයි present tense වල අපි use කරන be verbs am, is, are අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. next video එකෙන් අපි කතා කරමු මෙන්න මේ කතා කරපු am, is, are කියන be verbs කොහොමද අපි question forms විදිහට නිර්මාණය කරගන්නේ කියලා. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.